good morning හැමෝටම අද උදේම වැඩට යන කලින් කොළ කැඳ එකක් ගැහුවා. ඊට පස්සේ අපේ ලෙක්චර් එකක් තිබ්බා. ඒකට සෙට් වුණා CSC එකේ කේගල් බ්‍රාන්ච් එකේ. ඊට පස්සේ අපි ඔක්කොමලා ගියා. ඒවල දිනේ පන්සලේ ලේදන් දීමේ කඳවුරක් තිබ්බා. අපි අද කට්ටිය ලේදෙන් වෙලා ඉන්නවා. නිමෙසේ ලේ දෙමුනේ. මේ දෙමු ඉතින් අපේ ලේ ගණිත. චාරු ලේ දෙනවා. එන්නේ පළවෙනි පාරේ. ෂේන එක දීලා දෙනවා. විදින් අට නෑ මේ තුනක් මේක නෑ බ. මේ ලේ දීලා. මොකද වෙන්නේ? ගණිකාවුත්තේ දී තිබේනවා. ඔව් කියලා දැන්. මේවත් මේ ඔයාලා දන්නවද කියලා අහනවා. මේවට මේකක එකකට හිටියොත් මේ ලේදන් දීම නුසුසු බව. ඊට පස්සේ අපි වුණ ෆෝම් එක ෆිල් කරගෙන පොලිමේ හිටියා චෙක් කරන ඒවට. එතන ගොඩක් හිටියා ඒ වෙලේ. ඔය අපි එලේ යක්ක පුතේ දැක්ක සිංහලේ. කොල්ලා ගැම්මට ලේ දෙන්න වෙල තමයි ඉඳලා තියෙන්නේ. ඔය මේසය අපරට ගියා චෙකින් එකට. කොල්ලා බය වෙලා ඉන්නේ. චාරු කියන ෆස්ට් ටයිම් දෙනවා කියලා තිබ්බේ. චාරු කියත් බය වෙලා ඉන්නේ. අවුඩ hina ගියා. කොල්ලා වැජ්ජා වෙන්නේ. ඊටසේ ෂේන චෙක් කරලා ඊසේ පිටිපස්සේ ෂේන අය බලන්නේ කෙනෙක් කලන්දාලා වැටෙනා නැත් එක්කම කට්ටිය බය වුණා තව ටිකක්. මේ ෂේන ගාතල්ලේ ඊටසේ ලේ ටික දෙන්න පටන් ගත්තා. අපි ඊටසේ ඔක්කොම වැඩි වැඩ කරලා කට්ටිය සෙට් වුණා. සරුංගල් හදන්න බුචෙලා ගෙදරට. ඔන්න ඉන්නවා ගීතල් මල්ලි ඉන්නවා. අපේ චාරුකයා ඉන්නවා. නිමේෂය ඉන්නවා. බුචේ ඉන්නවා. චානෝ ඉන්නවා. සුද්දා ඉන්නවා. කට්ටිය දැන් සරුංගල් හදනවා. අපි සරුංගල් 10ක් විතර හැදුවා. ඊපස්සේ අපි එහෙම ගියේ ගලට ශනිකව. ගලට ගිහිල්ලා ඉතින් කට්ටියම සීන් එක පටන් ගත්තා. තියෙන ඔක්කොම සුද්ධ කරලා තමයි පටන් ගත්තේ. මාර ලස්සන ලොකේෂන් එකක්. දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්න කොහෙද කියලා. මේ සරුංගල් අරින්න ඒත් එක අපේනත් එක කඩායනත් ගියා. ඊට පස්සේ කට්ටිය මාට්ටු දාලා ඔක්කොම කළා ගැම්මට ඔක්කොම කළා. ඊට පස්සේ නෝල් ටික ඔතලා ලෑස්ති වෙනවා යන්න. පස්සේ බලමු අන්තිම රිසල්ට් එක කොහොමද කියලා. කවිතගේ අත නූලට කැපිලා ගිහිල්ලා ගෙම්මත් තමයි තවත් උඩ තියාගෙන ඉන්නේ. විෂය මාට්ටු දාලා බලන්න. ඊට පස්සේ අපි සෙට් එක හවස කට්ටි සෙට්ලා සින්දුවක් කීවා. සින්දුව අහන්නකෝ.